පහරක් ඉල්ල කිරීමට උත්සාහ කරන ස්ලිප් ක්‍රීඩකයා පසු කරමින් පන්දුව ඇදීනවා. අපි බලමු විනිශ්චයකරුගේ තීරණය. ලෙග් බයි ලකුණු 4ක් හැටියට සටහන් කරනවා. ඉදිරියට පැමිණ පහර එල්ල කරන්නේ එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් පන්දුව 4 සීමාව වෙත ලකුණු 4ක්. ඒ අනුව පිටිකරුවෙක් ලබා ලුයිස් පෙර තරගයේදී ආරම්භක පිළිකරුවන් ලෙස මේ උපක්‍රමයම තමයි භාවිත කරන්නේ. ඉන්සයිඩ් අවුට් ආකාරයට ඉතාමත් හොඳින් ලෙග් ස්ටම්ප් එක දෙසට ගමන් කරමින් හොඳ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන පාද චලන ඉතා සුපිරි මට්ටමක ඉහළින් පාර එල්ල කරන්නේ තරමක් පන්දුව දුවනේ පන්දු රකින්නෙක් වේගයෙන් පන්දුව පසුපස නමුත් රැක ගැනීමට ඉඩක් නැහැ. ලකුණු 4යි. පැතුම් නිස්සංග මේ පන්දුවරේ ලබා ගන්නා දෙවන 4-5. තමත් හොඳින් පිට හසුරනවා පැතුම් නිස්සංග ඒ වගේ මේ 4 පහර ලබාගත් ආකාරය පිටිකරුවෙක් වේගයෙන් ලකුණු කරන්නේ වාසිය පැතුම් නිස්සංග. ඒ වගේම මේ අවස්ථාවේදී ආර්ෂණීයයි අලංකාර එක්ස්ට්‍රා කවර් සහ මිඩ් ඔෆ් අතරින් බීම දිගේ පන්දුව 4 සීමාව වෙත පැතුම් නිස්සංක මේ පන්දුවරේ ලබා ගන්නා 3 වන 4-5. නැවතත් පෝල් කිරීම සාර්ථකයි. නැවතත් පන්දුව 4 සීමාව ඉක්මවා යනවා. මේ පන්දුවරේ පැතුම් නිස්සංක ලබා ගන්නා 4 වන 4-5 සමස්තයේ මේ පන්දුවරේ ලැබෙන 5 වන 4-5. තවත් ලකුණු 4ක් වේගය අඩාල කරමින් යවූ පන්දුවට ලකුණු 4ක් ලබා ගන්නවා.